Hi guys, අපි කලින් ෂෝට් වීඩියෝ එක ගෙනාවා කොහොමද Dolodex app එක හරහා Ark Survival Evolved download කරගන්නේ කියලා. හැබැයි මේ method එක හැම ෆෝන් එකකටම හරි ගිහින් නැහැ. ඉතින් එහෙම හරි නොගිය අයට මේ method එකෙන් අනිවාර්යයෙන්ම Ark එක download කරගන්න පුළුවන්. මුලින්ම Google එකට ගිහිල්ලා search කරන්න Ark Survival Evolved Mobile Original APK කියලා. ඊට පස්සේ ඔයාලට එන results අතර තියෙයි APK PO කියලා මෙන්න මේ වගේ වෙන link එකක්. ඒක tap කරලා ගියාම ඔයාලට ටිකක් පල්ලෙහාට යනකොට මේ තැන වගේ download APK කියන option එක හම්බෙයි. ඒක tap කරාට පස්සේ එන මෙන්න මේ list එකේ ඔය highlight කරලා තියෙන APK ෆයිල් එක විතර ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් සාමාන්‍ය විදිහට ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඒක ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න. හැබැයි ඇප් එක ඕපන් කරන්න යන්න එපා. ඊළඟට ඔයාලා ආයෙ Google එකට ගිහිල්ලා APK Evolved Ark Mobile මෙන්න මේ විදිහට සර්ච් කරාම ඔය කොළ පාට highlight කරලා තියෙන විදිහේ link එකක් එයි. ඒක උඩ tap කරා. මෙන්න මේ විදිහට ඔයාලට choices දෙකක් පෙන්නනවා. ඒකෙන් ඔය highlight කරලා තියෙන OBB ෆයිල් එක විතර ඩවුන්ලෝඩ් කරගන්න. ඒක උඩ ටැප් කරාම මේ විදිහට වගේ ආයෙත් අහනවා OBB ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නද කියලා. ඒක උඩ ටැප් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලගේ හෝම් පේජ් එකට ගියාම ඔයාලා කලින් ඉන්ස්ටෝල් කරගත්ත විදිහටම Ark එකේ icon එක පෙන්නනවා පල්ලේ. අපි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත zip ෆයිල් එක පේනවා. ඒක සිලෙක්ට් කරලා more කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ decompress file කියන එක ටැප් කරන්න. ඒක ටැප් කරාට පස්සේ අලුත් ෆෝල්ඩර් එකක් ඔයාලට මේ විදිහට එයි. decompress file එක ටැප් කරනකොට ගොඩක් ෆෝන් වල කොහෙද සේව් කරන්න ඕනේ කියලා අහනවා. සමහර ඒවායි ඩිෆෝල්ට්ම තියෙනවා අපිට choice එකක් දෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා decompress කරනකොට ෆයිල් එක කොහෙද සේව් වෙන්නේ කියන එක බලා ගන්න ඕන. ඒ ෆෝල්ඩර් එක ඇස්සේ මෙන්න මේ වගේ ෆයිල්ස් දෙකක් තියෙනවා. මුළු ෆෝල්ඩර් එක පිටින්ම සිලෙක්ට් කරගෙන කට් කරගන්න. ඊට පස්සේ ආයේ all files ගිහිල්ලා Android කියන ෆෝල්ඩර් එක ඇස්සට යන්න. ඒකේ OBB කියන ෆෝල්ඩර් එක ඕපන් කරලා එතන මේක paste කරන්න. paste කරගෙන ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් කලින් download කරගත්ත Ark game එක launch කරන්න. ඔන්න game එක load වුණා. ඔයාලට පෙන්නනවා මෙන්න මෙහෙම ගියාම Google Play Games open වෙනවා. එතනින් continue දෙන්න. ඔයාගේ account එක select කරලා ආයෙ continue දෙන්න. එතන ආයෙ access ඉල්ලනවා auto. කැමති ඒවට access දීලා ආයෙ continue කරන්න. ඊට පස්සේ Google එකේ icon එක වැටෙනවා. වැටුණාට පස්සේ ඔයාලට play කරන්න පුළුවන්. මෙතන කිසිම ප්‍රශ්න නැතුව play එකක් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට choices දෙක දෙනවා single player multiplayer කියලා.